සුබ දවසක් ඉතින් ඔයගොල්ලෝ හැමෝටම. ඔන්න ඉතින් අදත් සුපුරුදු පරිදි පැන්සි කුකින් YouTube channel එක හරහා ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ රෙසිපි එකක් තමයි අරන් ආවේ. ඉතින් මම අද කල්පනා කළා මොනවද හදන්නේ කියලා. ඔහොම කල්පනා කර කර ඉන්නකොට මම දැක්කා අපේ වත්තේ ගහේ ගස් ලැබු ගෙඩි දෙකක් ඉදිරියට තියෙනවා. ඉතින් මට හිතුණා මේකෙන් අපි අලුත් රෙසිපි එකක් try කරලා බලමු කියලා හිතුණා. ඉතින් ඔන්න මම කඩාගත්ත ගස් ලැබු ගෙඩි දෙකක් මේ තියෙන්නේ ගෙඩි දෙක. මේකෙන් අපි බලමු කොහොමද නූඩල්ස් එකක් හදාගන්නේ කියලා. ඉතින් මම අද මෙන්න මේ ගස් ලැබු ගෙඩි දෙක පාවිච්චි කරලා රසම රස නූඩල්ස් එකක් හදාගන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට ඕන කියලා දෙනවා. ඔයගොල්ලෝ try කරලා බලන්න බොහොම රසවත් නූඩල්ස් එකක් සහ වෙනස්ම ආකාරයේ නූඩල්ස් එකක්. මොකද හැමදාම අපි නූඩල්ස් කඩෙන් ගෙනහල්ලානේ හදාගෙන කන්නේ. අද අපි ගෙදරම හදලා මේ වගේ රසම රස නූඩල්ස් හදමු. ඉතින් මේ නූඩල්ස් එක හදා ගන්නකොට අපිට නූඩල්ස් ටික තඹ ගන්න ඕනේ. තඹ ගන්න මම රයිස් කුකර් එකට වතුර එකක් තිබ්බා. ඊට පස්සේ අපි මේ ගස් ලැබු ගෙඩි දෙක සුද්ධ කරගන්න ඕනේ. සුද්ධ කරගෙන ගේටර් එක අරගෙන අපි සිහින් තීරු වලට මේක ග්‍රේට් කරගන්න ඕනේ. දැන් ඉතින් පීලර් එකෙන් මේ ගෙඩි දෙක සුද්ධ කර ගැනීමක් තමයි තියෙන්නේ. දැන් පීල් කරගත්ත ගෙඩිය හොඳින් සෝදලා ඊට පස්සේ ග්‍රේටර් එක අරගෙන මේ විදිහට ග්‍රේට් කරගන්න ඕනේ. අපි බලමු රයිස් කුකරේ කොහොමද කියලා. දැන් නම් වතුර ටික නටනවා. දැන් අපි ග්‍රේට් කරගත්ත ගස් ලැබු ටික ස්ටීමර් එකට දාලා රයිස් කුකරේ උඩින් මේ විදිහට තියාගෙන අපි ටික වෙලාවක් තඹ ගමු. ගස් ලැබු ටික ස්ටීම් වෙනකන් අපි ඉතින් චිකන් ටික හපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට පොඩි කෑලි වලට මේ චිකන් ටික කපා ගමු. කපාගෙන චිකන් ටික තඹ ගන්න ඕනේ හොඳට උණු වතුරෙන්. දැන් නම් ගස් ලැබු ටික ස්ට්‍රීම් වෙලා ඇති. අපි බලමු කොහොමද කියලා. දැන් නම් හොඳ පදමට ස්ට්‍රීම් වෙලා තියෙනවා. මේ හොඳට ස්ට්‍රීම් වෙලා අපි දැන් මේක බාගමු. ස්ට්‍රීමර් එකෙන් බාගත්ත ගස් ලැබු ටික මේ විදිහට බෝල් එකකට දා ගන්න ඕනේ. මේක තවම රස්නේ. ඒ නිසා පරිස්සමෙන් කරන්න ඕනේ. දැන් හැන්දක් හරි ගෑරුප්පුවක් හරි අරගෙන මේක හොඳට තුනී කරගන්න. තුනී කරලා ඉවර වෙලා ඊට පස්සේ ඇල් වතුර ටිකක් දාලා හොඳට කලවම් කරලා මේක නිවෙන්න දෙන්න. මොකද එතකොට මේක අර එකට ඇලෙන්නේ නැහැ. වෙන විදියට කෑලි විදියට අපිට මේ ඇල් වතුරේ හොදලා ගත්තට පස්සේ එහෙම වෙන් කරලා ගන්න පුළුවන්. දැන් අපිට මස් ටික තඹ ගන්න ඕනේ. කෑල් වතුර ටිකක් මේ විදියට සස්පානකට ටිපේ තියලා ඒකට මස් ටික දාලා හැන්දකින් පොඩ්ඩක් මෙන්න මේ විදියට මේව කරගන්න. ඊට පස්සේ මේකට ගම්බිරිස් කුඩු ඊට පස්සේ ලුණු කුඩු කහ කුඩු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා මේක හොඳට නටනකම් හොඳට තැම්බෙනකම් මේක රත් කරගන්න. දැන් තැම්බුණු චිකන් ටික අපි බෝල් එකකට දාගමු.
මේ විදියට වතුර පෙරාගෙන බෝල් එකකට දාගන්න ඕනේ. ඊට පස්සේ අපි ලීක්ස් ටික අරගෙන මේ වගේ පොඩි පොඩි කෑලි වලට කපලා බෝල් එකකට දාලා තියාගමු. මොකද මේ නූල්ස් එක හදනකොට අපිට අනිවාර්යයෙන්ම ඕන කරන දෙයක් තමයි ලීක්ස් කියලා කියන්නේ. මොකද නූල්ස් එකේ රසය වැඩි කරගන්න මේක අපිට ප්‍රයෝගී කරගන්න පුළුවන්. නූල්ස් හදනකොට අපි ඒකේ රසය වැඩි කරගන්න තවත් අපි පාවිච්චි කරන දෙයක් තමයි ලූණු කියලා කියන්නේ. ලොකු ලූණු. මේ ලොකු ලූණු ලොකු කෑලි වලට මෙන්න මේ විදිහට චොප් වෙන ආකාරයට අපි කපාගෙන බෝල් එකකට දාලා තියාගමු. අපේ නූඩල්ස් එක රස කරන රසකාරකය තමයි සුදු ලූණු කියලා කියන්නේ. අද මගේ ළඟ ඉඟුරු නැහැ. ඒ නිසා මම සුදු ලූණු විතරක් තලලා මේ විදිහට වංගෙඩියකට දාලා තලලා මේක මෙහෙම තියාගන්නවා. මොකද නූඩල්ස් එකේ රසය වැඩි කරගන්න මේකත් ප්‍රයෝගී කරගන්න පුළුවන්. තලාගත් සුදු ලූණු ටික බෝල් එකක් අරගෙන ඒ බෝල් එකට මෙහෙම දාගමු. අපි කැරට් ගෙඩියකුත් අරගෙන මේ විදිහට ග්‍රේට් කරගමු. මෙන්න මේ දේවල් තමයි මම අද දවසේ පාවිච්චි කරන්නේ. සිහින්ව ලියාගත් ස්ටීම් කරගත්ත ගස් ලබු. ඊළඟට චිකන් පාවිච්චි කරනවා. ලීක්ස්, කැරට්, බිත්තර, ලොකු ලූණු, කරපිංචා, බටර්, සුදු ලූණු. දැන් තාච්චක් ලිපේ තියාගෙන ඒකට බටර් එකතු කරගන්න. ඊට පස්සේ බිත්තර ටික දාලා ඔම්ලට් එක අපි හදා ගන්න ඕනේ. මේ විදිහට හැන්දකින් මේ විදිහට අපි කලවම් කරගන්න ඕනේ. මේ විදිහට ඔම්ලට් එක හැදීගෙන එනකන් කලවම් කරගෙන ඊට පස්සේ අපි ඒක බෝල් එකකට අයින් කරගමු. දැන් තාච්චියට තව බටර් ටිකක් එකතු කරගෙන ඒක දිය වෙන්න දෙමු. දැන් බටර් ටික මේ විදිහට දිය වුණාට පස්සේ ඒකට අපි එකතු කරගන්න ඕනේ චිකන් ටික. චිකන් ටික අපි මේ බටර් වල ටිකක් බැද ගන්න ඕනේ. මේ විදිහට. වැඩියත්ම අපි කලවම් කරගන්න යන්නේ නැහැ. මොකද චිකන් ටික කැඩෙන නිසා ටිකක් මේ විදිහට බැදගමු. දැන් අපි සුදු ලූණු ටික එකතු කරගෙන ඒ ටිකත් තෙලේ රත් වෙන්න දීලා චිකන් එක හොඳට කලවම් කරගමු. මේකට මේකෙන් අමුතුම රසයක් තමයි අපිට ලැබෙන්නේ. ඊට පස්සේ අපි මේකට කැරට් ටික එකතු කරගන්න ඕනේ. මේ විදිහට කැරට් ටික එකතු කරගෙන ඒක ටිකක් අපි කලවම් කරගමු. මේ විදිහට ටිකක් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ කරපිංච ටික එකතු කරගන්න ඕනේ. ඒකටම අපි බිත්තර ටිකත් එකතු කරගෙන මේ ටිකත් අපි හොඳට කලවම් කරගමු. දැන් අපි මේකට ගම්බිරිස් කුඩු එකතු කරගමු. තමන්ගේ රසය අනුව ඒක එකතු කරගන්න. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරගමු. මේ විදිහට. මේකට මං හදාගත්ත කරි කුඩුත් එකතු කරගන්නවා. රසය ටිකක් වැඩි කරගන්න ඕනේ හින්දා. දැන් ඉතින් මේක හොඳට මේ විදිහට කලවම් කරගමු. දැන් අපි ලොකු ලූණු ටික එකතු කරගමු. ඒ වගේම මේකට ලීක්ස් ටිකත් එකතු කරගෙන මේ ටිකත් අපි හොඳට කලවම් කරගමු. මේ ලීක්ස් සහ මේ ලූණු එකතු කරගත්තම ඇත්තටම අමුතුම රසයක් තියෙන. මේක ගොඩක් තම්බ ගන්න හොඳ නැහැ. ඒක සාමාන්‍යයෙන් අර අමු ගතියෙන් හැපෙන්න
තියෙන්න ඕනේ ලීක්ස් ටික. දැන් අපි මේකට ගස් ලැබු ටික එකතු කරගමු. ඔක්කොම එක සැරේ දාගන්න නැහැ. ටික ටික දාගෙන හැන්දෙන් මෙහෙම ඉස්සලා කලවම් කරගමු. මේ ගස් ලැබු ටිකක් කලවම් වෙනවා මේ හොරයි. ඒ නිසා මේ හොඳට හැන්දෙන් කලවම් කරගන්න ඕනේ. හැන්දෙන් කලවම් වෙන්නේ නැත්නම් ගෑරුප්පුව හරි අරගෙන එක කලවම් කරගන්නවා. ඊටු ටිකත් අපි මෙහෙම දාගමු. Fancy Cooking YouTube channel එක අලුතෙන් පටන් ගත්ත YouTube channel එකක්. ඉතින් ඔයගොල්ලෝගේ උදව්ව ඕනේ. ඔයගොල්ලෝ follow කරන්න, share කරන්න, comment කරන්න, subscribe කරන්න, full support එකක් දෙන්න ඉතින්. දැන් අපි ගෑරුප්පුවක් අරගෙන ගෑරුප්පුවෙන් මේ විදිහට මේක කලවම් කරගමු. මොකද හැන්දෙන් කලවම් වුණා මදි. ගස් ලැබු ටික හොඳට මේ දේවල් එක හොඳට කලවම් වෙන්න ඕනේ. එතකොට තමයි මේකේ හොඳම රසය එන්නේ. මේ විදිහට අපි හොඳට කලවම් කරගමු. මේ දැන් තියෙන්නේ අපි කලවම් කරගත්තට පස්සේ ගස් ලැබු නූල්ස් එක හොඳට තැම්බිලා හරිම සුවඳයි. මම මේ නූල්ස් එකත් එක්කම බීම දෙකකුත් හදා ගන්නවා. එක බීම එකක් මම හදා ගන්නවා දෙලුම් පාවිච්චි කරලා. දෙලුම් වලට වතුර දාලා මම මේකට සීනි ඇඩ් කළේ නැහැ. සීනි ඇඩ් කරන්නේ නැතුව තමයි මේ දෙලුම් එක හදාගන්නේ. මේ විදිහට බ්ලෙන්ඩ් එක කරලා අපි කප් එකකට දා ගන්න ඕනේ. මම ඊළඟ බීම් එක හදා ගන්නවා කැරට් වලින්. කැරට් වලට මම සීනි පොඩ්ඩක් එකතු කර ගන්නවා. ඒ වගේම ලුණු පොඩ්ඩකුත් එකතු කර ගන්නවා. එකතු කරගෙන වතුරක් දාලා මේ කැරට් ටික හොඳට බ්ලෙන්ඩ් කර ගන්නවා. බ්ලෙන්ඩ් කරගෙන තමයි මේ බීම් එක හදාගන්නේ. මම ආසයි ඉතින් කැරට් වලින් බීම බොන්න. මොකද ඒක අපේ ශරීරයට හොඳයි. ඒ නිසා මම හිතුවා කැරට් වලින් බීම් එකක් හදාගත්තා නම් හොඳයි කියලා. දැන් අපි මේ හදාගත්ත නූල්ස් එක ලස්සන කර ගන්න ඕනේ. ඉතින් තක්කාලි සෝස් පාවිච්චි කරනවා මේක මං සරස ගන්න මේ විදියට. ඊට පස්සේ මේකට මම පාවිච්චි කරනවා මයොනීස් සෝස් එක පාවිච්චි කරලා මේ විදිහට මේක සරස ගන්නවා. ඉතින් මේවත් එකතු වෙනකොට අමුතුම රසයක් තමයි එන්නේ. ඇත්තටම බොහොම රසවත් නූල්ස් එකක් තමයි මේ ගස් ලැබු නූල්ස් එක කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලොත් try කරලා බලන්න. මේ විදිහට තමයි ගස් ලැබු නූල්ස් හදාගන්නේ. බොහොම රසවත් ආහාර. මේ දැන් ඔබට පේන්න තියෙන්නේ මම ගස් ලැබු වලින් හදාගත්ත නූල්ස් එක. ඒ වගේම කැරට් බීම් එක සහ දෙලුම් බීම් එක. ඇත්තටම බොහොම රසවත් බීම වර්ග දෙකක් සහ නූල්ස් එකක්. ඔයගොල්ලෝ try කරලා බලන්න මේ වගේ රසවත් ආහාරයක් හදාගන්න.